සුබ දවසක් හැම දිනාටම. එතකොට අද අපිට තියෙන්නේ අපේ data communication networks කියන මොඩියුල් එක යටතේ තියෙන තුන්වෙනි lab sheet එක ගැන කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට මතක ඇතිනම් මම මීට කලින් වීඩියෝස් දෙකක් කතා කරා. පළවෙනි දවසේ අපි Cisco packet trace එකත් එක්ක වැඩ කරා. ඊට පස්සේ දෙවෙනි දවසේ අපි Wireshark එකත් එක්ක වැඩ කරා. හරිද? එතකොට මේ වීඩියෝස් දෙක බලලා නැත්නම් ඔයගොල්ලෝ මේ දෙක අනිවාර්යෙන් ගිහලා බලන්න. මගේ channel එකට ගිහිල්ලා එතකොට සිසුක පැකට් ට්‍රේස් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එකේදී හොඳටම පැහැදිලි කරලා දුන්නා. අපි කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගෙන devices set කරගෙන connections හැදුවා අපි ඊට පස්සේ අපි IP address assign කරා. අපි simple local area network එකක් design කරගත්තා. එතකොට මේ basic දේවල් ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එකේදී තේරෙන්නේ නැති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය අනිවාර්යෙන් ගිහලා මේ වීඩියෝ එක බලන්න. මොකද එතනදී මම ගොඩක් වෙලාව අරගෙන මම කියලා දුන්නා අපි කොහොමද හරියට නෙට්වර්ක් එකක් ඩිසයින් කරගන්නේ කියලා. එතකොට අද දවසේ කතා කරන ලැබ් ෂීට් එකේදී මම අර මූලික කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඕල්රෙඩි ඒක ගැන කතා කරලා තියෙන නිසා. හරිද? එතකොට අපි බලමු අපිට අපේ තුන්වෙනි ලැබ් ෂීට් එකේ මොනවාද කතා කරන්න තියෙන්නේ කියලා. හරි කියමුකෝ. In this lab we will set up a network in packet tracer using different physical layer links using different media. හරි copper, fiber, wireless. එතකොට copper සහ fiber cables අපි use කරනවා මේ lab එකේදී physical layer links හදන්න. ඊට අමතරව wireless භාවිත කරනවා. We will add the necessary network interface cards for devices to match the link types or speeds. හරි. අපි වැඩේ පටන් ගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මොන මොන දේවල්ද අපි කතා කරන්න තියෙන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව අපි වැඩේට යමු. එතකොට අපි Cisco packet trace එකත් එක්ක තමයි අද වැඩ කරන්නේ. කලින් වගේම අපි මෙතන Cisco packet trace එක ඕපන් කරගන්නවා. හරි. එතකොට මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. අර කලින් විදිහමයි. එතකොට මම ඔයගොල්ලෝ එතන අර කලින් වීඩියෝ එකේදී මතක් කරා මෙතන ඔයගොල්ලෝ skills for all කියලා දෙන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරපු ඊමේල් එකම දෙන්න මෙතනදී. ඊට පස්සේ මෙතන ලොගින් වෙන්න. හරි ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා. පාස්වර්ඩ් එකත් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරද්දී දීපු ඩීටේල්ස් දාලා මෙතන පාස්වර්ඩ් එක විදියට මෙතනින් ලොගින් වෙන්න. හරි ඊට පස්සේ මෙතන සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඊට පස්සේ මේ ටැබ් එක ක්ලෝස් කරලා ඔයගොල්ලන්ට ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. හරි අපි එදා වගේම වින්ඩෝ එක දෙකට බෙදලා වැඩේ කරමු. ඒක ලේසි වෙයි කියලා මට හිතෙනවා. හරි. එතකොට අපි පළවෙනි ඇක්ටිවිටි එක දිහා බැලුවොත් මෙන්න මේ කියන නෙට්වර්ක් එක තමයි අපිට අද දවසේදී හදන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. පළවෙනි ඇක්ටිවිටි එක කියමුකෝ setting up the network. හරි. නෙට්වර්ක් එක හදන්න කියලා තමයි කියන්නේ. The network we going to set up will use copper, fiber and wireless links. හරි. එතකොට අපි copper links පාවිච්චි කරනවා, fiber links පාවිච්චි කරනවා සහ wireless links පාවිච්චි කරනවා. හරිද? දැන් මෙන්න මේ device එක ගත්තොත් මේක ඇවිල්ලා access point එකක්. access point එකක් අනිවාර්යෙන් wireless. ඒක මතක තියාගන්න. The copper and the fiber links will use Ethernet network standard at 100 megabyte per second and 1 gigabyte per second. හරි. While the wireless link will use IEEE 802.11 AC. හරි. එතකොට wireless link එක use කරන්නේ IEEE 802.11 කියන access point එක. හරිද? ඊළඟට කියනවා standard operating at 64 megabyte per second as shown below. හරි. පොඩි කතන්දරයක් description එකක් එතන දීලා තිනවා. හරි. එහෙම description එකක් දීලා අපිට කියනවා මෙන්න මේ කියන network එක හදන්න කියලා. හරිද? එතකොට පළවෙනි activity 1 එක යටතේ තියෙන 1.1 එකේදී කියන්නේ අපිට මුලින්ම මේ network එක හදන්න අවශ්‍ය කරන devices ටික add කරගන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන devices ටිකක් දීලා තිනවා laptop එකක් තියෙනවා PC එකක් තියෙනවා server එකක් තියෙනවා access point එකක් තියෙනවා switch එකක් තියෙනවා router එකක් තියෙනවා. ඔන්න ඔය කියන devices ටික එහෙනම් අපි මූලිකව මේකට add කරගෙන ඉමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒකත් එක්ක වැඩ කරන්න. හරි. devices add කරන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා. හරිම ලේසි. අපි එහෙනම් බලමු devices add කරන්නේ කොහොමද කියලා. එතකොට අපි අපේ end devices වලට ගියා. මෙතන මූලිකවම අපිට තියෙනවා laptop එකක් add කරගන්න. අපි laptop එක ඔන්න ඔය විදිහට add කරගමු. ඊට පස්සේ අපිට මෙතන PC එකක් බලා ගන්න පුළුවන්. PC එකක් මෙතන add කරගමු අපි ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙතන server එකක් තියෙනවා. server එකත් අපි ඔන්න ඔය විදිහට add කරගමු. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන wireless devices වලට ගියාට පස්සේ
access point එකක් බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ මෙතන අරන් තියෙන්නේ access point PTAC කියන එක. එතකොට අපි ඒක මෙන්න මෙතන පල්ලෙහා තියෙන ඒවෙන් හොයලා බලන්න ඕනේ මොකක්ද හරියටම ගැලපෙන එක කියලා. හරි. එතකොට මෙන්න මේක තමයි අපිට අවශ්‍ය කරන access point එක බලන්න. access point PTAC කියන එක. ඊළඟට අපිට අවශ්‍ය කරනවා switch එකක්. එතකොට switches වලට ගියාට පස්සේ අපි ඒගොල්ලෝ use කරලා තියෙන මෙතන empty switch PT empty කියන switch එක. right. මෙන්න මේක තමයි PT empty කියන switch එක. ඒකත් අපි add කරගත්තා. අවසාන වශයෙන් අපිට අවශ්‍ය කරනවා router එකක්. router එකත් අපි add කරගමු. router එකත් PT empty කියන router එක තමයි ඒගොල්ලෝ use කරලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපි එහෙනම් devices ටික add කර sorry මෙතන routers දෙකක් add වෙලා තියෙනවා මම එකක් මෙතන අයින් කරගන්න. එතකොට අයින් කරන විදිහ ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන cross mark එක ගත්තන් පස්සේ cross mark එක උඩ click කරලා අපිට අවශ්‍ය නැති device එක උඩ මෙහෙම click කරාන් පස්සේ delete කියලා දෙනවා. ඊට පස්සේ delete එව්වෙන් පස්සේ ඔයගොල්ලන්ට ඒක අයින් කරලා දාන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් අපි දැන් devices ටික ඔන්න ඔය විදිහට add කරගත්තා. අපි පොඩ්ඩක් මේක තව ටිකක් ලස්සන වෙයි. මෙන්න මේ විදිහට අපි ලස්සනට customize කරගමු ඒ ටික. හරි. ඔන්න එහෙනම් අපි devices ටික add කරගෙන ඉවරයි. අපි දැන් බලමු තව අපිට මොනවද මේකේ කතා කරන්න තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ පොඩ්ඩක් බලන්නකෝ මේ වගුව දිහා. මෙතන අපිට කියනවා device එක. ඊට පස්සේ device type එක. අපි පොඩ්ඩක් ඒ ටික බලමුද? හරි. laptop එකක් ගත්තොත් laptop එක වැටෙන්නේ n devices වලට. හරිද? ඊට පස්සේ PC එකක් ගත්තත් PC එකත් වැටෙන්නේ n devices වලට. මෙන්න මේ කියන PC එක n devices වලට තමයි වැටෙන්නේ. server එක ගත්තත් n devices වලට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙතන access point එකක් තියෙනවා. access point එක network device එකක්. එහෙම නැත්නම් අපි කියනවා wireless device එකක් කියලා. ස්විච් එකත් එහෙමයි රවුටර් එකත් එහෙමයි දෙකම වැටෙන්නේ network devices වලට. හරිද? එතකොට ඒ දේවලුත් මම පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කතා කරා. හොඳයි ඊළඟට අපිට තියෙනවා 1.2 බලමු මොනවද ඒගොල්ලෝ කියන්නේ කියලා. adding or changing network interface modules in devices. හරි. Add or change network interface modules in devices according to the table below by selecting the device. හරි කතන්දර කීපයක් මෙතන දීලා තිනවා සරලව කියන්නේ මෙන්න මේකයි. හරිද? මෙන්න මේ කියන හැම ඩිවයිස් එකකම ඒගොල්ලෝ මේ වෙනකොට network interface එකක් add කරලා තියෙන්නේ. සමහරක් ඒවා නොතිබෙන්නත් පුළුවන්. සමහරක් ඒවා add කරලා තියෙන්නත් පුළුවන්. add කරලා තිනවා නම් ඒ add කරලා තියෙන එක අයින් කරලා මෙන්න මේගොල්ලෝ මෙතනදී අපිට add කරන්න කියන එක add කරන්න තමයි තියෙන්නේ. හරිද? අපි වැඩේ කරගෙන යද්දී ඔයගොල්ලන්ටම තේරෙයි. හරි. අපි බලමු මේ පළවෙනි ඩිවයිස් එක විදිහට ඒගොල්ලෝ laptop එක දීලා තිනවා. අපි laptop එක කොට select කරමුකෝ මෙතන. හරි ලැප්ටොප් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට ලැප්ටොප් එකේ ෆිසිකල් view එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒගොල්ලෝ දැන් මේ වෙද්දි ඇඩ් කරලා තියෙනවා PT laptop NMICFE කියන මොඩියුල් එක. හරිද? මෙන්න මෙතන මේ ටික බැලුවොත් ඕගොල්ලන්ට පේන්නේ මේ තියෙන මොඩියුල්ස් ටික. හරිද? ලැප්ටොප් එකට ඇඩ් කරන්න පුළුවන් මොඩියුල්ස් ටිකක්. එතකොට මේ වෙද්දි මේගොල්ලෝ මේ ICFE කියන මොඩියුල් එක ඇඩ් කරලා තිනවා. ඒගොල්ලෝ අපිට කියන්නේ ඒක රිමූව් කරලා මෙන්න මේ කියන වයර්ලස් මොඩියුල් එක ලැප්ටොප් එකට ඇඩ් කරන්න කියලා. හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. එතකොට ඒ දේ කරන්න කලින් ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ ලැප්ටොප් එක දැන් ඇක්ටිව්. ඒ කියන්නේ පවර් එකට සම්බන්ධ වෙලා තියෙන පවර් ඔන් කරලා තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැන් තියෙන එක අයින් කරලා අලුත් එකක් දාන්න කලින් මෙන්න මේ කියන පවර් එක අපි ඕෆ් කරගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් එතන අර මේ highlight වෙලා තිබ්බ කැල නෑ. ඒ කියන්නේ පවර් එක දැන් ඕෆ්. ඊට පස්සේ අපි දැන් මේ තියෙන ඒගොල්ලෝ already add කරලා තියෙන module එක අපි ඒක අයින් කරනවා. අයින් කරලා දැන් ඒගොල්ලෝ කියනවා ඇඩ් කරන්න කියලා WPC 300N කියන wireless module එක. දැන් ඒ module එක ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. හරි. අපි ඒක මෙන්න මේ විදිහට ඒක laptop එකට ඇඩ් කරනවා. ඊට පස්සේ ආයි power එක on කරනවා. හරි. මතක ඇතුව ඔයගොල්ලෝ තියෙන එකක් අයින් කරන්න කලින් power එක off කරගෙන ඉන්න. ඊට පස්සේ අලුත් එක ඇඩ් කරලා ඊට පස්සේ power එක on කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ විදිහට. හරි. හරි. අපි යන් ඊළඟ වැඩේට. ඊළඟට අපිට තියෙනවා server එක. සර්වර් එකට ගියාට පස්සේ සර්වර් එකෙත් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ෆිසිකල් view එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒකෙත්
power එක මෙන්න මේ විදිහට off කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා remove කරන්න කියලා PT host NMICFE කියන module එක. මෙන්න මේක මේ විදිහට අපි අයින් කරගන්නවා. එතකොට එතනට අපි add කරගන්න ඕනේ PT host NMICGE. හරි. මෙන්න මේ තියෙන්නේ. අන්න ඒක අතන්ට දාලා මෙන්න මේ කියන power button එක click කරන්න තියෙනවා. හරි. එතකොට ඔන්න අපි ඒකටත් අලුත් module එකක් add කරගත්ත PT host NMICGE කියන module එක. හරිද? server එකේ කතන්දරෙත් එච්චරයි. ඊට පස්සේ switch එකට ගියා. switch එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට switch එකේ physical view එක බලා ගන්න පුළුවන්. එතනත් අපි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම power off කරගන්නවා. හරි. switch එකට මොකුත් add කරලා නැහැ මේ වෙනකොට අපිට remove කරන්න දෙයක් නැහැ. එතකොට switch එකට මෙන්න මේ කියන තුනම අපිට add කරගන්න තියෙනවා. පළවෙනි එක ගත්තොත් PT switch NMICFE කියන එක. මෙන්න මේක. ඊට පස්සේ PT switch NMICGE කියන එක. මෙන්න මේක. අවසාන වශයෙන් PT switch NMIFGE කියන එක. IFGE කියන්නේ මෙන්න මේක. right. ඔන්න ඔය කියන තුන අපි add කරගත්තා. හරිද? දැන් කලින් දෙකේ නා ලැප්ටොප් එක සර්වර් එක ගත්තොත් අපිට remove කරන්න තිබ්බා. මොකද කලින් ඒගොල්ලෝ already එකක් තිබ්බ හින්දා එතන. හරිද? ඒතකොට අපිට remove කරලා තමයි අලුත් එකක් add කරගන්න පුළුවන් උනේ. switch එකට නම් ඒගොල්ලෝ මුකුත්ම use කරලා තිබ්බේ නෑ. ඒ හින්දා අපිට මෙන්න මේ කියන තුනම add කරගන්න සිද්ධ වුණා. හරි. ඊට පස්සේ දැන් අපි add කරගෙනනේ තින්නේ. අපිට තියෙනවා switch එක on කරන්න. හරි. එතකොට ඔන්න switch එක කතන්දරෙත් ඉවරයි. අවසාන වශයෙන් අපි යනවා මොකක්ද? route එකට module එකක් add කරන්න. route එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට route එකේ physical view එකත් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි power off කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට add කරගන්න කියනවා PT router NMICGE කියන module එක. හරි. PT router NMICGE කියන්නේ මෙන්න මේක. ඊට පස්සේ add the PT router NMIFGE module එක. IFGE right. මෙන්න තියෙනවා. ඔන්න ඔය කියන module දෙක add කරගත්තට පස්සේ අපිට ඊට පස්සේ කියනවා ඔයගොල්ලෝ power එක on කරගන්න කියලා. හොඳයි. එතකොට ඔන්න අපි modules ටිකත් add කරගත්තා. හරිද? මම නැවත මතක් කිරීමක් කරනවා අපි කරේ සමහරක් ඒ කියන්නේ ලැප්ටොප් වලයි සර්වර් එකයි ලැප්ටොප් එකේ සර්වර් එකේ already add කරලා තිබ්බ modules වගේක් අපි කරේ ඒ තිබ්බ ටික අයින් කරලා අපිට අවශ්‍ය කරන අලුත් modules ටිකක් add කරගත්තා. හරිද? එතකොට switch එක router එකේ ගත්තොත් මුකුත්ම add කරලා තිබ්බේ නෑ. හරිද? එතකොට අපිට මෙතන add කරගන්න කිව්ව ටික අරගෙන අපි අලුත්ම modules ටිකක් ඒ router එකටයි switch එකටයි add කරගත්තා. පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ වැඩේට. configuring the wireless link. හොඳයි. The wireless link between the access point and the laptop needs to be set up by providing the following parameters. හරි. මෙන්න මේ කියන laptop එකේ access point එකටයි අදාළව අතර තියෙන wireless connection එක හදන්න නම් අපි මෙන්න මේ කියන පියවර ටික අනුගමනය කරන්න ඕනේ. හරිද? එතකොට අපි මුලින්ම යන් access point එක පැත්තට. දැන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන connection එක හැදිලා වගේ පෙවුනට ඇත්තටම එහෙම නෑ. හරිද? ඒ මේ පොඩි මේ link එකක් වගේ හැදිලා තියෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම නෑ. අපිට අර ඒ දෙක අතර තියෙන සම්බන්ධතාවය හදන්න නම් link එක හදන්න නම් මෙන්න මේ කියන පියවර ටික අනුගමනය කරන්න ඕනේ. හරිද? අපි යමුකෝ access point එක පැත්තට. හරි මුලින්ම කියනවා අපිට select the device කියලා. අපි select කරමු device එක. හරි and then configure tab. හරි config කියන tab එකට ගියා. ඊට පස්සේ port 1 right මෙතන interface එක යටතේ තියෙන ඔයගොල්ලන්ට port 0 port 1 කියලා එතනින් port 1 select කරගන්න. From the list of interfaces on the left හරි SSID එක ඔයගොල්ලන්ට කියනවා මෙතන වෙනස් කරගන්න කියලා DCN lab 3 කියලා. අපි ඒක copy කරලා මෙතනට paste කරගමුකෝ. DCN lab කියන එක මෙතනට SSID එක විදිහට දානවා. lab 3 කියන එක SSID එක විදිහට දානවා. ඊට පස්සේ authentication එක දැන් තියෙන්නේ disable වෙලා අපිට කියනවා ඒක WPA2 PSK කියන එකට මාරු කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා ඒක WPA2 PSK කියන එකට මාරු කරන්න කියලා කියන authentication. ඊට පස්සේ pass phrase එක ගත්තොත් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් pass phrase එක මෙතනට ඔයගොල්ලෝ කැමති නමක් දෙන්න. මම testing 1 2 3 කියලා දානවා. testing 1 2 3 හරි ඕගොල්ලන්ට එතන කැමති නමක් දෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ නම හරි කමන්නේ එතනට දෙන්න ඕන එකක්.
ඊට පස්සේ encryption type එක AES ඒක already මෙතන හරි AES කියලා තියෙනවා. ඒක අපිට change කරන්න දෙයක් නැහැ. හරිද? ඔන්න ඔය කියන ටික අපිට access point එකට කරන්න කියන ඔන්න ඔය කියන changes ටික. හරි අපිට ඊට පස්සේ මෙතන close කරන්න පුළුවන්. අපි නැවතත් ගිහලා බලමු අපි ඒක හරියට හැදුවද කියලා. ඊට පස්සේ config ගියා port 1. හරි ඔන්න අපි හදපු changes ටික ඒ විදිහට ඇවිල්ලා තියෙනවා මෙතනට DCL lab 3 SSID එක authentication එක WPA2 PSK කියන එක ඊට පස්සේ pass phrase එක testing 1 2 3 encryption type එක AES කියලා වැටලා තියෙනවා හරි හරි ඔන්න එහෙනම් අපි access point එකට අවශ්‍ය changes ටික කරගත්තා දැන් අපි යමු laptop එක පැත්තට දෙයක් පේනවද දැන් අර කලින් තිබ්බ මෙතන connection එක දැන් නැති වෙලා තියෙනවා අපි මේකට access point එකට changes ටිකක් කරපු හින්දා අපි දැන් ලැප්ටොප් එකකටත් ගිහලා බලමු මොනවද ඒකේ කරන්න තියෙන changes ටික කියලා. හරි අරක වගේමයි device එක select කරන්න තියෙනවා. ඊට පස්සේ config tab එකට ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට මෙතන wireless 0 කියන interface එක select කරන්න කියලා. හරි. wireless 0. ඕගොල්ලන්ට පුළුවන් මෙතන පේනවා interface කියලා ගත්තාම පස්සේ wireless එකක් තියෙනවා bluetooth එකක් තියෙනවා. ඒ දෙකෙන් wireless 0 කියන එක ඕගොල්ලෝ click කරන්න. හරි. එතකොට මෙතනත් SSID එක DCN Lab 3 කියලා ඒගොල්ලෝ කියනවා change කරන්න කියලා. අපි ඒක ඒ විදිහටම change කරමු. SSID එක. හරි. ඊට පස්සේ authentication එක එතනත් ඒගොල්ලෝ කියන්නේ WPA2 PSK කියන එක දෙන්න කියලා. ඔන්න මම ඒකත් දුන්නා දැන් authentication එකට. ඊට පස්සේ pass phrase එක ගත්තොත් use the same pass phrase you specified for the access හරි. access point එකට දීපු pass phrase එකම දෙන්න කියනවා මෙතනට. දැන් ඕගොල්ලන්ට මම කියවනේ එතන කැමති නමක් ගන්න කියලා. access point එකද. එතකොට access point එකට ඔයා use කරපු නමම මෙතනට දෙන්න කියලා තමයි කියන්නේ. මම එතනට use කරේ testing 1 2 3 කියන නම. ඕගොල්ලෝ එතනට දීපු නමම මෙතනට දෙන්න. හරිද? දැන් මම ගත්තේ testing 1 2 3 හින්දා මම ඒකම මෙතනට දෙනවා. ඊට පස්සේ encryption type එකත් ඒගොල්ලෝ කියනවා AES කියලා. හරි. මගේ එක already AES තියෙන්නේ. ඕගොල්ලෝගේ එක එහෙම වෙනස් වෙලා නම් එතන AES කියලා හදාගන්න. AES කියලා හදාගන්න. හරි. ඔන්න ලැප්ටොප් එකකටත් මම කරන්න ගිය මොඩිෆිකේෂන්ස් ටික කරා. දැන් ඔයගොල්ලන්ට පේනවාද? දැන් ඔන්න ආයෙත් කනෙක්ෂන් එක හැදිලා තියෙනවා ඇක්සස් පොයින්ට් එකයි ලැප්ටොප් එකයි අතර. අපි චේන්ජස් ටික කරපු හින්දා. හරි. අපි යනවා දැන් ඊළඟ වැඩේ කරන්න. හරි. මෙතන කියනවා highlight කරලා ඒගොල්ලෝ after you complete the two steps above the wireless link should be shown as active right. ඔන්න එහෙනම් අපේ wireless link එක දැන් active වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ අපි හදපු විදිය හරියටම හරි. ඊළඟට මෙතන 1.4 එකට ගියාට පස්සේ අපිට කියන ඒගොල්ලෝ කේබල් කනෙක්ෂන් එක හදන්න කියලා. හරි. ඔන්න අපි යනවා වැදගත් තැනකට. දැන් අපිට මේකෙදි කතා කරන්න තියෙන්නේ කොහොමද අපි කේබල් කනෙක්ෂන්ස් හදන්නේ කියලා මෙන්න මේ devices අතර. හරි කියමුකෝ the next step is to interconnect the devices using the correct cable type for each of the remaining links. ඒ කියන්නේ links 2 to link 5. Link 2 to link 5. Select the proper cable type from connections as shown in the table below right. අපි දැන් මෙතන link 2 3 4 5 කියලා දීලා තිනවා. අපිට මේ link 2 3 4 5 කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ උඩ තියෙන එකෙන් බලා ගන්න පුළුවන්. හරි. එතකොට link 1 තමයි අපි හැදුවේ දැන් access point එකයි laptop එකයි අතර. ඒක තමයි link 1 එක. link 2 කියන්නේ මෙතන ඕගොල්ලන්ට පේනවද? access point එකයි PTMT කියන ස්විච් එකයි අතර තමයි දෙවැනි link එක ඒගොල්ලෝ හදන්නේ කියලා කියන්නේ. හරි. එතකොට අපිට යූස් කරන්න කියනවා ඒගොල්ලෝ කේබල් එක copper straight through කේබල් එක. දැන් කේබල්ස් හදන්න ගන්නවා නම් අපි මෙන්න මෙතන මේ අකුණක් වගේ මාක් එක උඩ ක්ලික් කරා. එතන ඕගොල්ලන්ට පේනවා අදාළ ලින්ක්ස් ටික. එතකොට මම ගන්නෙ copper straight through කියන කේබල් එක. ඒගොල්ලෝ යූස් කරන්න කියන්නේ copper straight through කියන කේබල් එක නිසා. හරි එතකොට අපිට හදාන්න තියෙන access point එකයි මෙන්න මේ PTMT කියන switch එකයි අතර connection එක මම access point එක උඩ මේ විදිහට ක්ලික් කරනවා එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් access point එකට තියෙන එක port එකයි NA port එක උඩ මම ක්ලික් කරනවා හරි වෙනසක් ඔයගොල්ලන්ට පේනවද දැන් අර කලින් අපි කරපු වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ports තිබ්බා එතන මේ switch එකට හයක් ওই විදිහට ports තිබ්බනේ එතකොට ඒව කහ පාටින් පෙන්නුවේ දැන් ඔයගොල්ලන්ට පේනවද දන්නේ access point එක උඩ ක්ලික් කරාම ඒක orange color port එකක් තියෙන්නේ මේ තියෙන්නේ gigabit ethernet කියන port එක හරිද
ඒක මතක තියාගන්න. කහ පාටින් පෙන්නනවා නම් ඒක fast ethernet port එක. ඔරෙන්ජ් කලර් පෙන්නනවා නම් ඒක gigabit ethernet port එක. හරිද? ඕක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට මම මේක උඩ ක්ලික් කරනවා. ස්විච් එකට යනවා. ස්විච් එකට ගියාට පස්සේ right. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන පේනවද? මම කිව්වේ yellow කලර් තියෙනවා නම් fast ethernet port එක. ඔරෙන්ජ් කලර් තියෙනවා නම් ඒක gigabit ethernet port එක. එතකොට මේගොල්ලෝ අපිට මෙතන යූස් කරන්න කියන්නේ gigabit ethernet කියන port එක. right? එතකොට gigabit ethernet එක තමයි අපි ක්ලික් කරන්න ඕනේ. හරි. ඔන්න කනෙක්ෂන් එක හැදෙනවා. ඒ දෙක අතර අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මෙතන රෙඩ් කලර් එක ඕගොල්ලොන්ට ග්‍රීන් කලර් බලා ගන්න පුළුවන්. ග්‍රීන් කලර් වුණා කියන්නේ අපේ කනෙක්ෂන් එක හරියටම හරි කියන එක. හරි අපිට කියනවා link 3 එක හදන්න කියලා. link 3 එක අපි ගිහලා බලමු මොකක්ද කියලා. හරි link 3 කියන්නේ මෙන්න මෙතන තියෙන PC එකයි මෙන්න මෙතන තියෙන switch එකයි අතර තමයි කනෙක්ෂන් එක හදන්න තියෙන්නේ. හරි අපි යන් පල්ලෙහාට. එතකොට ඒකටත් යූස් කරන්න කියන්නේ copper straight through කියන කේබල් එක. right. ඔන්න මම PC එක උඩ ක්ලික් කරනවා. යූස් කරන්න කියන්නේ යා fast ethernet කියන එක fast ethernet කියන port එක. එතකොට fast ethernet කියන එක මම මෙතනින් select කරා. switch එකටත් ගියා fast ethernet කියන එක උඩ ක්ලික් කරා. හරිම සරලයි. හරිද? හරි. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන කනෙක්ෂන් එක හරි ගියා. දැන් මේකෙත් ටිකක් වෙලා යද්දි හරියනවා ඒක. හරි. link 4. හරි. හතරවෙනි link එක ඒගොල්ලෝ කියන්නේ අපිට switch එකයි router එකයි අතර තමයි connection එක හදන්න කියන්නේ. මෙන්න මේ කියන PT-MT කියන switch එකයි router එකයි අතර තමයි හතරවෙනි connection එක හතරවෙනි link එක හදන්න කියන්නේ. එතකොට එතනදී use කරන්න කියන fiber cable එකක්. හරිද? fiber cable එක කියන්නේ මෙන්න මේක. fiber cable එක අරගෙන gigabit ethernet port එක use කරන්න කියනවා මේ connection එක හදද්දී. right. හරි. fiber cable එක ගත්ත නැවතත් මම මෙන්න මේ විදිහට මෙතන තියෙන gigabit ethernet කියන එක ඒක උඩ ක්ලික් කරා. මෙතන මෙන්න මේ යටම තියෙන එක තමයි ගන්න ඕනේ. ඔයගොල්ලෝ gigabit ethernet 8/0 කියන එක තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මොකක්ද? හදන්න කියලා අපිට පස්වෙනි link එක. පස්වෙනි link එක මොකක්ද? මෙන්න මේ router එකයි server එකයි අතර තමයි පස්වෙනි link එක හදන්න කියන්නේ. හරි. copper crossover කියන කේබල් එක ගන්නවලු. ඔන්න copper crossover කියන කේබල් එක මම මෙතනින් ගන්නවා. ඊට පස්සේ use gigabit ethernet. එතනත් කියනවා gigabit ethernet use කරන්න කියලා. server එකෙත් gigabit ethernet right. ඔන්න අපි devices set කරගෙන connections ටික හැදුවා. right. මෙතන මේ ටික තාම මේ green color වුන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හරිද? On the switch and the router, the correct gigabit ethernet interface, copper or fiber, has to be identified based on the slot number where you install the module. හරි. ඒක පොඩ්ඩක් අපිට highlight කරලා කියනවා ඒගොල්ලෝ. අපි බලමු ඊළඟට අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. enable links on switch and router. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙන්න මේ විදිහට අපිට ස්විච් එකයි රවුටර් එකයි අතර කනෙක්ෂන් එක හදලා බලා ගන්න පුළුවන් වෙන්නේ රෙඩ් කලර් ට්‍රයැන්ගල්ස් දෙකක්. ඒකට හේතුව තමයි මේ දෙක අතර අපි තාම ලින්ක්ස් මොනා කරලා නැද්ද? enable කරලා නැති හින්දා. හරි අපි දැන් යනවා ලින්ක්ස් enable කරගන්න. හරිද? අපි බලමු කොහොමද ඒක කරන්න තියෙන්නේ කියලා. On the switch and the router, the individual links need to be enabled. This can be done by editing the device configuration in the CLI tab or through the GUI. We will enable the links through the GUI. හරි. අපිට පුළුවන් CLI tab එකත් open කරගෙන මේක enable කරගන්න. එහෙම නැත්නම් පුළුවන් GUI කියන එකෙන් enable කරගන්න පුළුවන් links ටික. හරිද? අපි මෙතනදී GUI කියන method එක use කරමු. හරි අපිට කියනවා අවශ්‍ය කරන device එක select කරගන්න කියලා. මුලින්ම මම switch එක ගන්නවා. switch එකට ගියාට පස්සේ මෙතන interface කියලා බලා ගන්න පුළුවන්. ඒ යටතේ තියෙනවා gigabit ethernet 7.1 gigabit ethernet 8.1 fast ethernet 9.1 කියලා. මෙන්න මේ එක උඩ click කරාට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙන්න මෙතන check box එක උඩ select කරලා තියෙනවද නැද්ද කියලා බලන්න කියලා. select කරලා නැත්නම් ඔයගොල්ලන්ට එතන tick එකක් දෙන්න ඕනේ මේ check box එකට. හරිද? එතකොට මෙතන හරි gigabit ethernet 7.1 කියන එක උඩ click කරලා තියෙනවා ඒගොල්ලෝ. 8.1 කියන එක උඩත් ක්ලික් කරලා තියෙනවා already. fast ethernet එකත් උඩ ක්ලික් කරලා තිනවා. ඒක ඒ කියන්නේ ස්විච් එකේ ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බලමු රවුටර් එකට කියලා.
රවුටර් එක ගත්තොත් රවුටර් එකෙත් මෙන්න මෙතන config ගිහිල්ලා interface යටතේ තියෙනවා gigabit ethernet 8 කියලා. right ඔයගොල්ලන්ට පේනවද මෙතන ටික් එක නැහැ. හරිද? ඒ ටික් එක අපි දාගන්න ඕනේ. ඊට පස්සේ gigabit ethernet 9 කියලා තියෙනවා. හරි එතනත් ටික් එකක් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න නැහැ. ඒක උඩත් ඔයගොල්ලෝ ටික් එක දාගන්න ඕනේ. හරි. ටික් එක දැම්මට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවද? connection එක enable වෙලා තියෙන්නේ දැන්. හරිද? මේ දෙක හරි දැන් මේ ටිකත් මේකත් ටිකක් වෙලා යද්දි හරියයි. හරිද? එතකොට ඒක තමයි ඒගොල්ලෝ මෙතන අපිට enable කරගන්න කියන්නේ port status එක check box එක බලලා අපිට port status එක බලලා ටික් එක දාලා නැත්නම් ටික් එක දාගන්න තමයි එතන තියෙන්නේ. පොඩි වැඩක් කරන්න තිබ්බේ එතන. හරිද? හරි. ඊට පස්සේ after completing this step all the links show a green triangle on both sides of the link indicating that the link is up. හරි. ඔන්න දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවද දැන් triangles මෙතන දෙකත් green color වෙලා තිනවා මෙතන දෙකත් green color වෙලා තිනවා. ඒ කියන්නේ අපේ connection එක හරි. connection එක enable වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේක හරියට හැදුවයි කියලා පෙන්නන්නේ මේකේ screenshot එකක් ඔයගොල්ලෝගේ lab report එකට දාන්න අනිවාර්යෙන්. ඒක මතකතුව කරන්න. හරි දැන් ඔන්න අපි devices add කරගෙන connection එක හදලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මොකක් කරන්නද? අපේ IP address ටික assign කරගන්න. දැන් අපිට IP address assign කරනකොට මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා කොහොමද අපි IP address එක හොයාගන්නේ කියලා. එතකොට කලින් වගේමයි මෙතනත් ඔයගොල්ලෝගේ student ID එක දාලා මෙතන XYZ හොයාගන්න තියෙනවා. ඒක තේරුම් නැත්නම් කලින් වීඩියෝ එකේදී මම පැහැදිලි කරලා තිනවා කොහොමද ඒක කරන්න කියලා. ඒක අනිවාර්යෙන් බලන්න. එතකොට මේක පිටින් බලන කෙනෙක් ඉන්නවා නම් මෙතන 1 ඉඳන් 8 වෙනකන් ඉලක්කම් ටිකක් දාගෙන XYZ හොයාගන්න. එතකොට X එන්නේ 4 5 Y එන්නේ 7 8. හරිද? කොලයක ලියලා බලන්න පොඩ්ඩක්. ඔයා XYZ හොයාගන්න ඊට පස්සේ. හරි එහෙනම් අපි බලමු කොහොමද අපි IP address assign කරන්නේ කියලා. එතකොට මම මුලින්ම මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා laptop එකට IP address එක assign කරන්න කියලා. මම laptop එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති නම් මෙතන අපි යන්නේ desktop එකට. ඊට පස්සේ IP configuration යනවා. ඒගොල්ලෝ කියනවා මෙතන wireless එක තමයි select කරගන්න ඕනේ. දැන් මෙතන already wireless 0 කියලා තියෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය කරන එක. මෙතන මතක අතුව ඔයගොල්ලෝ static කියන එක උඩ ක්ලික් කරන්න. static කියන එක උඩ ක්ලික් කරාන් පස්සේ තමයි අපිට IP addresses ටික assign කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපේ IP version 4 address එක වෙනවා මෙතන 10.45.78.10. හරිද? එතකොට අර මේ XYව හොයාගන්න කියන්නේ ඒගොල්ලෝ මෙතනට numbers ටිකක් දාලා හරිද? ඔයගොල්ලෝ කැමති numbers ටිකක් දාගන්න පිටින් බලන කවුරු හරි ඉන්නවා නම් already students ලා නම් මෙතන ඔයගොල්ලෝගේ student ID එක දාලා XYව හොයාගන්න. ඒක කොල කැලලක දීලා බලන්න ඕගොල්ලෝ හරිද? ඊට පස්සේ මෙතන subnet mask එක 255 හැම එකේම එතකොට අපි මේක change කරන්න ඕනේ 255 කියලා. හරි මම මේකේ පොඩි කොපියක් ගහගන්න මොකද අනිත් ඒවාටත් අපිට මේකම use කරන්න තියෙන හින්දා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවද දැන් default gateway කියලා එකක් තියෙනවා අපිට ඒකත් දාන්න තියෙනවා මේ පාර default router නැත්නම් default gateway කියලා අපි කියනවා 10.45.78.1 හරිද ඔන්න ඕක තමයි laptop එකේ IP address අපි assign කරපු විදිය හරිද ඔන්න අපි IP address එක දැම්මා 10.45.78.10 මෙන්න මෙතන තියෙනවා ඒක ඊට පස්සේ subnet mask එක මෙතන තියෙනවා 255.255.255 බිංදුව default router නැත්නම් default gateway එක 10.45.78.1 හරිද හරි එතකොට ඒක අපි මෙතනින් ක්ලෝස් කරගන්නවා laptop එකේ වැඩේ හරි අපි යනවා PC එක පැත්තට PC එකට ගියා එතනත් desktop කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ IP configuration යන්න එතන අපිට කියන්නේ right fast ethernet 0 තමයි තියෙන්නේ fast ethernet 0 ට තමයි interface එක විදිහට අපි ගන්නෙ එතන අපිට කියනවා IP version 4 address එක 10.45.78.11 හරිද මෙන්න මෙතනින් මම එක ගත්තේ මෙන්න මේ වගුව බලන් තමයි මම කරන්නේ ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න හරිද වගුව පොඩ්ඩක් බලලා ඒකත් එක්කම වැඩේ කරගන්න ගන්න ඊට පස්සේ මෙතනත් subnet mask එක අරකමයි 255.255.255.0 මෙතන default gateway එක වෙන්නේ 10.45.78.1 හරිද මෙතනත් අරකම තමයි ඊළඟට අපි යනවා අපේ මොනවාද route එකට අදාළ වැඩේ කරන්න
රවුටර් උඩ ක්ලික් කරා. එතන ගත්තොත් ඒක පොඩ්ඩක් වෙනස්. හරිද? හේතුව තමයි අපිට ඉන්ටර්ෆේස් දෙකක් එක්ක තමයි වැඩ කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පළවෙනි එක පේනවා මෙතන Gigabit Ethernet 8.0 කියන එක. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ තියෙනවා IP version 4 address එක අපිට දාන්න කියලා. ඒතර IP version 4 address එක වෙන්නේ 10.45.45.1. හරිද? එතකොට මෙතන subnet mask එකත් අරකමයි 255.255.255.0. හරිද? ඒ තමයි පළවෙනි ඉන්ටර්ෆේස් එක Gigabit Ethernet 8.0 කියන ඉන්ටර්ෆේස් එක. හරිද? එතකොට තව තියෙනවා අපිට මෙතන Gigabit Ethernet 9.0 කියලා එකක්. ඒකටත් අපිට IP address assign කරන්න තියෙනවා. එතකොට එතන වෙන්නේ මෙතන මේ තියෙනවා 10යි 200යි. ඊට පස්සේ අර y හොයාගත්ත value එකයි එකයි. ඒ කියන්නේ 10.200.78.1. හරිද? එතකොට right. subnet mask 255.255.255.0. හරිද? ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මෙතන අපිට අර කලින් devices වගේ නෙමෙයි router එකේදී අපිට interface දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට ඒ අදාළ දෙකටම අපි IP address assign කරන්න ඕනේ. හරිද? Gigabit Ethernet 8.0 කියන එකටත් දාන්න ඕනේ. Gigabit Ethernet 9.0 කියන එකටත් දාන්න ඕනේ. හරිද? දැන් මේ දෙකේ ගත්තොත් default router එක නැත්නම් default gateway කියලා එකක් නැහැ. ඒකයි මෙතන එන්නේ කියලා දාලා තියෙන්නේ. හරිද? ඊළඟට අපිට යන්න තියෙනවා server එක පැත්තට. server එකට ගියා. server එකෙත් මෙතන desktop IP configuration ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් IP address එක දාන්න තියෙනවා. හරි IP address එක වෙන්නේ එතන 10.200.78.10. subnet mask එකත් අරගම තමයි 255.255.255.0. හරි default gateway එක 10.200.68.1. හරි ඔන්න එහෙනම් අපි දැන් මොකද්ද කරේ? අපිට අවශ්‍ය කරන හැම ඩිවයිස් එකකම අපි IP address assign කරලා ඉවරයි. දැන් අපිට තියෙනවා තව වැඩක් කරන්න. හරි අපි යනවා අපේ ඊළඟ වැඩේ කරන්න. ඊළඟ වැඩේ අපිට තියෙන්නේ network connectivity එක check කරලා බලන්න. හරිද? එතකොට අපි මේ network connectivity එක check කරලා බලන්න අපි use කරනවා ping කියලා command එකක්. ping කියලා අපි කියනවා ping command එක use කරනවා. මොකටද අපි මේ ping command එක use කරන්නේ කියලා ප්‍රශ්නයක් આવොත් ඔයගොල්ලන්ට. එතකොට අපි ping command එක use කරන්නේ අපි දැන් හදපු connection එකක්. ඒ කියන්නේ net මොනවාද devices දෙකක් අතර අපි හදපු connection එක තියෙනවනේ. ඒ connection එක හරියට වැඩ කරනවද නැද්ද කියලා බලන්න තමයි ping command එක අපි use කරන්නේ. හරිද? ඒ කියන්නේ හදපු connection එක devices දෙකක් අතර අපි හදපු connection එක test කරලා බලන්න තමයි අපි ping command එක use කරන්නේ. එතකොට එතනදී අපිට බලා ගන්න පුළුවන් මේක හරියට connection එක හැදුවා නම් ඒ connection එක හරියට වැඩ කරනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන් ping command එක use කරලා. හරිද? connection එක හරියට වැඩ කරනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන් ping command එක use කරලා. එතකොට අපි බලමු කොහොමද ඒක මෙතනදී අපි චෙක් කරලා බලන්න කියලා. එතකොට අපි ඒගොල්ලෝ කියනවා අපිට PC එක සිලෙක්ට් කරලා බලන්න කියලා. PC එක සිලෙක්ට් කරා. එතකොට මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් command prompt කියලා. හරිද? desktop tab එකේ ඉන්නේ අපි. desktop tab එකට ගියා. මෙතන command prompt කියලා තියෙනවා. එතන command prompt එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. හරිද? දැන් මම එකපාරක් බලපු හින්දා තමයි මේ විදිහට ඔයගොල්ලන්ට පේන්නේ. හරිද? එතකොට මීට කලින් ඔයගොල්ලෝ සර්ච් කරලා බලුවා නැත්නම් මෙතන කිසිම දෙයක් පේන්නේ නිකන් CLI ටැබ් එක විතරයි පේන්නේ ඔයගොල්ලන්ට. හරිද? දැන් අපි බලමු ping command එක use කරලා මෙතන මම ping කියලා ගහනවා. කළා ඔයගොල්ලෝ මතක ඇතුව මෙතන ස්පේස් එකක් තියන්න. ස්පේස් එක තියලා ඊට පස්සේ මේ අදාළ කරන මොනවද IP address එක ගහලා බලන්න තමයි තියෙන්නේ. 10.45.78.10. එතකොට අපි බලන්නේ මෙන්න මේ කියන එකත් එක්ක අපිට කනෙක්ෂන් එක හරියට හැදිලා තියෙනවද නැද්ද කියන එක තමයි අපි මෙතන සර්ච් කරලා බලන්නේ. හරිද? එතකොට test connectivity to the laptop by typing the command in the command window. දැන් ඔකට මතක ඇතිනම් අපි මෙන්න මේ 10 කියන එක ගැහුවේ ලැප්ටොප් එකටනේ. හරිද? මෙන්න මේ IP address එක අයිති වෙන්නේ ලැප්ටොප් එකට. මෙන්න මෙතන වගුවෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපි මේ command prompt එක open කරගත්තේ කොතනද? PC එකත් එක්කනේ අපි මේක open කරගත්තේ. ඒ කියන්නේ PC එකේ command prompt එක තමයි open කරගත්තේ.
හරිද? එතකොට ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ PC එක ලැප්ටොප් එකත් එක්ක අපි හදපු කනෙක්ටිවිටි එක PC එකයි ලැප්ටොප් එකයි අතර හදපු කනෙක්ටිවිටි එක කනෙක්ෂන් එක හරියට වැඩ කරනවද නැද්ද කියලා තමයි අපි බලන්නේ දැන් මේ ping command එක යූස් කරලා. හරිද? එතකොට දැන් අපි ඕපන් කරන් තියෙන මොනවාද PC එකේ command prompt එක අපි බලනවා මේක මොනවාද ලැප්ටොප් එකත් එක්ක කනෙක්ෂන් එක හරියට වැඩ කරනවද නැද්ද කියලා තමයි අපි මෙතන සර්ච් කරන්නේ. මෙන්න මේ තියෙන්නේ ලැප්ටොප් එකේ IP ඇඩ්‍රස් එක. හරිද? එතකොට අපිට ලින්ක් එක හරිද නැද්ද කියලා බලා ගන්න අවශ්‍ය කරන ඩිවයිස් එකේ IP ඇඩ්‍රස් එක දාලා ping command එක දුන්නාම අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ ඩිවයිස් එකත් එක්ක අපි හදපු කනෙක්ෂන් එක හරිද වැරදිද කියලා. හරිද? හරියට හැදුවා නම් කනෙක්ෂන් එක එතකොට ප්‍රශ්නයක් නැතුව කනෙක්ෂන් එක වැඩ කරනවා නම් එයා අපිට රිප්ලයි එකක් එවනවා. අපි බලමු දැන් මෙතන එයා අපිට රිප්ලයි එකක් එවනවද නැද්ද කියලා. රයිට්? අපි එතකොට මෙතන එන්ටර් කරගත්තයින් පස්සේ home pinging කියලා වැටෙනවා. රයිට්. ඔන්න අපි හරියට හැදුව නිසා තමයි මෙතන රිප්ලයි එකක් එයා එවන්නේ. ඒ කියන්නේ ලැප්ටොප් එකෙන් අපිට රිප්ලයි එකක් එවනවා මෙන්න මේ විදිහට. හරිද? අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ ඒ කනෙක්ෂන් එකේ කිසි ප්‍රශ්නයක් නැත්නම් මෙතන පැකට්ස් කියලා වැටෙනවා. ඊට පස්සේ send පැකට්ස් 4යි receive පැකට්ස් 4යි. පැකට් lost වෙලා තිනවා 0. ඒ කියන්නේ යවපු කිසිම පැකට් එකක් සහ ලැබිච්ච කිසිම පැකට් එකක් අතර lost වෙලා නැහැ කිසිම පැකට් එකක්. ඒ කියන්නේ මේක හරියටම හරි. ඒ කියන්නේ හදපු කනෙක්ෂන් එක හරියටම හරි. කිසිම පැකට් එකක් යවපු සහ එවපු කිසිම පැකට් එකක් lost වෙලා නැහැ. හරිද? 0 loss කියලා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් PC එකයි ලැප්ටොප් එකයි අතර කනෙක්ෂන් එක හරියටම හරි කියන එක තමයි මෙතන අදහස. හරිද? එතකොට ඒක බලා ගන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙතන එයා අපිට රිප්ලයි එකක් එවනවා සහ මෙතන 0 loss කියලා වැටෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? දැන් ඔන්න අපි චෙක් කරලා බැලුවේ PC එකයි ලැප්ටොප් එකයි අතර කනෙක්ෂන් එක හරිද වැරදිද කියලා. හරිද? හොඳයි. එතකොට දැන් අපිට බලන්න තියෙනවා test connectivity to the server by typing the command in the command window. හරි. අපි එතකොට අර PC එකම තමයි බලන්නේ මෙතන. හරිද? PC එක උඩ ක්ලික් කරා මම ආයෙ පෙන්නන්නම්. PC එක උඩ ක්ලික් කරා command prompt ගියා. දැන් අපි බලනවා PC එකයි server එකයි අතර connection එක කොයි වගේද කියලා. හරි. කිසිම ප්‍රශ්නයක් නැත්නම් දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට reply එකක් එවන්න ඕනේ. එහෙම නැත්නම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. එතකොට මම මෙන්න මේ විදිහට ping command එක type කරනවා ping කියලා. ඊට පස්සේ අපිට දැන් දෙන්න තියෙන්නේ මෙතන server එකේ IP address එක. server එකේ IP address එක තමයි 10.200.78.10. හරිද? ඒක මෙතන වගුවෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් server එකේ IP address එක මෙන්න මේක. හරිද? දැන් අපි බලනවා මොනවද PC එකයි server එකයි අතර connection එක කිසි ප්‍රශ්නයක් නැතුව සිද්ධ වෙනවද කියලා. අපි enter කරලා බලමු. හරි. මෙන්න මෙතන දැන් request time out කියලා වැටිලා ටික වෙලාවක් ගියාට පස්සේ තමයි reply එක එවන්නේ. හරිද? එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 125ක් loss වෙලා තියෙනවා. හරිද? 125ක් පැකට් loss වෙලා තියෙනවා. ඒක මෙතන එක පැකට් එකක් loss වෙලා තියෙනවා. ඒ කියන්නේ 125ක් කියන එක තමයි percentage එක විදිහට දීලා තියෙන්නේ. එක පැකට් එකක් loss වෙලා තියෙනවා. PC එකයි server එකයි අතර. හරිද? ලොකු ප්‍රශ්නයක් නෑ. හරිද? එක පැකට් එකයි loss වෙලා තියෙන්නේ. හරිද? ඕක තමයි අපිට check කරලා බලන්න කියන්නේ ping command එක use කරලා. එතකොට පළවෙනි එක ගත්තොත් දැන් මෙතන මේ මොනවද? ලැප්ටොප් එකයි PC එකයි අතර කිසි ප්‍රශ්නයක් නැහැ. PC එකයි server එකයි ගත්තොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. යවපු එක පැකට් එකක් මොනවද වෙලා තියෙන්නේ? loss වෙලා තියෙනවා. කියන්නේ 125ක් loss වෙලා තියෙනවා. හරිද? හරි. ඒක තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඕක තමයි අපිට ping command එක use කරලා ඒගොල්ලෝ මෙතන හොයන්න කියලා තියෙන්නේ. If the ping command output shows zero packet loss, then there is something wrong. Make sure that you correct what is wrong before proceeding to activity 2. හරිද? එතකොට දැන් අපිට මේ අර සර්වර් එකයි PC එකයි අතර පෙවුනේ 25% loss කියලානේ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙන ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි බැරි වෙලාවත් ඔයාට 100% පැකට් loss එකක් පෙන්නුවොත් ඒ කියන්නේ ඔයා හදපු කනෙක්ෂන් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. හරිද? එතකොට ඔයාට අදාළව තියෙන කනෙක්ෂන් එක නැවතත් පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් බලනවා මොකක් හරි පොඩි වැරද්දක් කරලා තියෙනවද කියලා. ඒක බලලා තමයි activity 2 එකට එන්න කියන්නේ. හරිද? දැන් එතකොට මෙතන කිසි ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට කෙලින්ම activity 2 එකට යන්න පුළුවන්. හරිද? හරි. දැන් එතකොට දැන් මං හදපේ 100% loss එකක් පෙන්වුවේ නැති හින්දා ඒ කියන්නේ මගේ
හදපු විදිය හරි කනෙක්ෂන්ස් හරි. දැන් අපි යනවා ඇක්ටිවිටි 2 එක ගැන කතා කරන්න. පැහැදිලිද? හරි. අපි යනවා ඇක්ටිවිටි 2 එකට. ඔයගොල්ලන්ට මතක නම් මම කලින් වීඩියෝ එකේදීත් ඔයගොල්ලන්ට මේ සිමියුලේෂන් කියන මෝඩ් එක අරන් පෙන්නුවා. කොහොමද මේ සිමියුලේෂන් මෝඩ් එකේදී අපි යවන පැකට්ස් සෙන්ඩ් වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. එතන ප්ලේ බටන් එකක් තිබ්බා. ඒක අපිට සිලෙක්ට් කරලා බලා ගන්න පුළුවන්. වීඩියෝ එකක් යවලා කොහොමද මේ අපි හදපු කනෙක්ෂන් එකේදී මොනවද මැසේජ් එක සෙන්ඩ් වෙන්නේ කියලා. ඒතකොට දැන් බලමු අපිට මොකටද මේ සිමියුලේෂන් මෝඩ් එක පාවිච්චි කරන්න කියන්නේ කියලා ඒගොල්ලෝ. හරි. ඒගොල්ලෝ මුලින්ම කියනවා select simulation mode. හරි. simulation mode එක මෙන්න මෙතනින් අපිට ක්ලික් කරගන්න පුළුවන්. හරිද? මම ඔයගොල්ලන්ට full screen දාලා පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. හරිද? By default, simulation mode shows all types of packets in the simulation, and at the bottom of the simulation panel just above edit filters. හරි. edit filters කියලා එකක් තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පේනවද? හරිද? and show all none buttons. හරි. show all none buttons මෙන්න මේක. හරිද? You should see a long list of visible events. හරිද? මෙන්න මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් events ගොඩාක් අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේක ගැන තමයි ඒගොල්ලෝ කියන්නේ. Click on the show all none button. හරි. show all none button එක උඩ ක්ලික් කරන්නලු. හරිද? So that the list of visible events show none. හරි. දැන් එකක්වත් පේන්නේ නැහැ මෙතන ඕගොල්ලන්ට. හරිද? none කියලා වැටලා තියෙනවා මෙතන පල්ලෙහා. කිසිම එකක් ඕගොල්ලන්ට දැන් මේ වෙද්දි පේන්නේ නැහැ. හරි. now click edit filters button and then the IP version 4 tab. හරි. දැන් යන්න ඕගොල්ලෝ edit filters වලට. ඊට පස්සේ මෙතන IP version 4 කියන tab එක උඩ දැන් already ඒගොල්ලෝ select කරලා තියෙන එතන IP version 4 එකට ගියා. and check the ICMP checkbox. හරි. ICMP කියලා මෙතන checkbox එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ tick එකක් දීගන්න. The list of visible events should only have ICMP now. හරි. දැන් ICMP එක විතරයි මෙතන වැඩ කරන්නේ. හරිද? එතකොට කලින් මෙතන event list එකේ ගොඩාක් තිබ්බ event list දැන් වැඩ කරන්නේ ICMP කියන list එක විතරයි. හරිද? ICMP කියන එක විතරයි දැන් වැඩ කරන්නේ. එතකොට දැන් අපිට මෙතන මේක close කරගන්න පුළුවන්. හරිද? ඊළඟට අපිට ඒගොල්ලෝ යන්න කියනවා මෙතන menu bar එකේ ඔයගොල්ලන්ට තියෙනවා මේ preferences වලට ගිහිල්ලා and then miscellaneous. හරි. මෙතන options වලට ගියා preferences වලට ගියා preferences වල යටතේ තියෙන මම ඔයගොල්ලෝ පළවෙනි දවසේ මේකම පෙන්නුවා miscellaneous කියලා එකක් තියෙනවා miscellaneous එක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා buffer filters events only කියලා මෙන්න මේකට ඔයගොල්ලෝ ටික් එකක් දෙන්න මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කිව්වා මේක අපිට අවශ්‍ය වෙනවා අපි ඉදිරි වැඩ කටයුතු කරගන්න කියලා එතකොට එතනදී මම පෙන්වුවේ නැත්තේත් මෙන්න මේ හේතුවින් තමයි ඔයගොල්ලෝ දන්නේ නැහනේ මොකක්ද මේක ඇයි මේක මෙතන අපි ටික් එක දාගන්නේ එහෙම කියලා එතකොට ඒකයි මම අර ඉන්ට්‍රොඩක්ෂන් එක කරන දවසේදී ඒක ඔයගොල්ලන්ට කිව්වේ නැත්තේ දැන් අපිට අවශ්‍ය කරන මෙන්න මේ වැඩේ කරන්න අපිට මෙන්න මේ ටික් එක දාගන්න සිද්ධ වෙනවා. ඒ ටික් එක ඕගොල්ලෝ දාන්න. buffer filtered events only. හරිද? ඒ කියන්නේ අපි අර ICMP කියන එක ක්ලික් කරේ. ඒතොර ඒකයි මේක අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒකයි මෙතන ටික් එක දාගන්න කියන්නේ. හරි? right. මොනවා මම ඒක එතනින් close කරගත්තා. හරි. This will prevent packet traces showing an error message due to device buffers becoming full with packet types we have filtered in step 3 above. හරි. ඊට පස්සේ අපිට කියනවා මේගොල්ලෝ සිනාරියෝ එකක් packet flow from PC to laptop. හරි. In the first scenario, scenario 0, we will send an ICMP ping packet from PC to the laptop and observe what happens. හරිද? අපිට අර කලින් වගේම සිම්පල් පීඩියෝ එකක් ඇඩ් කරලා බලන්න තියෙන්නේ ඒක හරියට මේ send වෙනවද නැද්ද කියලා. හරිද? සරල කතාවක් පොඩි කතාවක් තියෙන මෙතන. click on add a simple PDU. හරි මෙතන simple මේ තියෙන simple PDU එකක් මේ තියෙන complex PDU එකක් ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා. අපිට කියන්නේ ඔයගොල්ලෝ simple PDU එකක් උඩ click කරන්න කියලා simple PDU එක උඩ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? හරි. ඊට පස්සේ PC එක උඩ click කරන්නලු. මෙන්න තියෙනවා PC එක. and then clicking on the laptop. හරි laptop එක උඩ ඊට පස්සේ click කරන්නලු. ඒ කියන්නේ යන්නේ PC එකේ ඉඳන් laptop එකට. හරිද? හොඳයි ඊට පස්සේ අපිට කියනවා start the simulation by pressing the play button. හරි. The workspace will now show packets flowing from previous. හරි අපි මේක play කරලා බලමුද? හරිද? අපි දැන් මේක පොඩ්ඩක් අපි මේ විදිහට රික් කරගමු. හරි අපි දැන් පොඩ්ඩක් මේක play කරලා බලමු කොහොමද message එක send වෙන්නේ කියලා. play button එක ඔබනවා. play button එක ඔබලා
බැලුවට පස්සේ අපි බලමු කොහොමද මේක send වෙන්නේ කියලා. right. PC එකේ ඉඳන් ගියා switch එකේ ඉඳන් access point එකට යනවා. ඊට පස්සේ access point එකේ ඉඳලා laptop එකට යන්න ඕනේ wireless connection එකක් විදියට. right. ඔන්න laptop එකට ආවා. ඔන්න ඊට පස්සේ laptop එක reply එක යවනවා access point එකට. access point එකේ ඉඳන් ආයෙ switch එකට එනවා. right. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ. හරි. ඕක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. දැන් අපිට කියනවා මෙන්න මේ කියන දැන් මෙතන අපිට ආවා මේ ගියේ කොහොමද ආවේ කොහොමද කියලා මෙතන පොඩි ඇවිල්ලා තියෙනවා අපිට ඩීටේල්ස් වගේක්. මෙන්න මේ ඩීටේල්ස් ටික යූස් කරලා අපිට මෙන්න මේ මෙතන අපිට දීලා තියෙනවා ඒගොල්ලෝ ප්‍රශ්න වගේක්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට අපිට කියනවා මේගොල්ලෝ ප්ලේ බටන් එක ප්ලේ කරලා බලන්න කියලා. එතකොට අපි ඒක කරා දැන්. ඊට පස්සේ wait until the simulation is complete. හරි. simulation එක දැන් complete වෙලා දැන් අපිට අවශ්‍ය කරන ඩීටේල්ස් ටික ගන්න අවශ්‍ය කරන වටපිටාව හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු ඒගොල්ලෝ මොනවද අහන්නේ කියලා. හරි. මෙතන E කියන එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. select the second entry in the event list. හරි. මේක තමයි event list එක. මෙතන උඩ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. event list කියන්නේ මෙන්න මේක. හරිද? ඒතර event list එකේ second entry එක. second entry කියන්නේ මෙන්න මේක. හරිද? තව details වගේ ඒගොල්ලෝ දීලා තියෙනවා. last device එක PC, add device එක switch එක. හරි. last device add device. මෙන්න මෙතන තියෙනවා last device එක. මෙතන තියෙනවා add device එක. හරි. last device එක PC, add device එක switch වෙන. හරිද? last device එක PC, add device එක switch වෙන මෙන්න මේ කියන second entry එක select කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි. ඒක select කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙතන මොකක්ද? හරි. this will bring up to PDU information window. හරි. මේක තමයි PDU information කියන window එක. හරිද? last device එක PC0, add device එක switch 0 වෙච්ච මෙන්න මේ second entry එක අරගෙන තමයි ඒගොල්ලෝ අපිට details හොයාගන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපිට select කරන්න කියනවා මෙතන inbound PDU කියන එක. හරිද? inbound PDU කියන එක තමයි select කරන්න කියන්නේ. මෙන්න මෙතන inbound PDU details කියන එකට යන්න. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා මොකක්ද? in the PDU information window and note down the content of the layer 2 Ethernet header. හරි. Ethernet header එක යටතේ තියෙන source MAC address එක අහනවා, destination MAC address එක අහනවා. Ethernet header. right. මේක තමයි Ethernet header එක. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙතන තියෙනවා destination address එක. මේක තමයි destination address එක. ඊට පස්සේ මෙතන තමයි source address එක තියෙන්නේ. දැන් මේ address එක ඔයගොල්ලෝගේ lab report එකේ දාන්න කියලා කියන්නේ. lab report එකේ දාද්දි මතකතුව මේක select කරලා නිකන් copy කරගන්න එපා. මතකතුව මේක මේ විදිහට select කරලා right click කරලා මෙතන select all කියලා දෙන්න. මතකතුව ඒ දේ කරන්න නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම copy කරොත් වෙන්නේ මේක භාගයට copy වෙන්නේ. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ lab report එකට දාද්දි මතකතුව මෙතන select all කියන එක දෙන්න. ඊට පස්සේ copy කරගන්න. select all දීලා ඊට පස්සේ copy කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ කියන ඒ අදාළ details ටික ඔයගොල්ලන්ගේ lab report එකට දාන්න පුළුවන්. select all දීලා ඊට පස්සේ copy කරගන්න. හරිද? එතකොට එයා මෙතන අහන්නේ මුලින්ම Ethernet header එක යටතේ තියෙන source address එක තමයි මේක. destination address එක තමයි මේක. ඒ දෙක ඔයගොල්ලෝ lab report එකට දාගන්න. හරිද? මේක තමයි ඒක. right? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. select the outbound PDU details. හරි. දැන් අපි ඉන්නේ inbound එකේනේ. outbound එක select කරා. right? outbound එකට ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා Hari. And verify that the layer 2 Ethernet header does not change although the link speed has changed from 100 megabyte per second link 3 inbound link Hari to 1 gigabyte Hari. මෙන්න මේක තමයි කතාව right. එතකොට අපිට කියනවා ඒගොල්ලෝ verify කරලා බලන්න කියලා layer 2 එකේ තියෙන Ethernet header එක change වෙලා නැහැ. හරිද? change වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේකම තමයි මෙතන තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. දැන් අපි නිකන් check කරමු inbound video එකනේ අපිට මුලින්ම ඒගොල්ලෝ search කරලා බලන්න කිව්වේ. එතකොට මෙතන තියෙන destination address එකයි මෙන්න මෙතන outbound එකේ destination address එකයි change වෙන්න බෑ කියලා තමයි කියන්නේ. හොඳට S2 කරලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේකත් එකයි inbound video details එක යටතේ තියෙන destination address එකත් එකයි outbound video එකේ තියෙන destination address එකත් ඒකම තමයි තියෙන්නේ. හරිද?
හොඳට බලන්න. හරිද? එතකොට source address එකත් මේක එකයි. outbound period details වලට ගියොත් ඒකත් ඒකම තමයි තියෙන්නේ. හරිද? ඒක වෙනස් වෙලා නැහැ කියලා ඕගොල්ලන්ට පොඩ්ඩක් සලකලා බලන්න කියලා තමයි ඒ අදාළ මේකෙන් කියන්නේ. හරිද? මේ දෙක වෙනස් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒකෙත් ආය අහනවා source address එකයි source MAC address එකයි destination MAC address එකයි දාන්න කියලා කියනවා. හරිද? එතකොට වෙනස් වෙලා නැහැනේ. එතකොට අරකම තමයි inbound එකේ තිබ්බ detailsම තමයි එන්නේ. නමුත් දැන් outbound එකට ගිහිල්ලා අර විදිහටම select කරලා copy කරලා ඔයගොල්ලෝ lab report එකට දාගන්න වෙනස් වෙලා නැහැ කියලා තමයි මේකේ ඒගොල්ලෝ මේ සලකන්න කියලා කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. select the third entry right. අපි මේක මෙතනින් close කරගමුකෝ. හරි. දැන් අපිට කියන්නේ ඒගොල්ලෝ මොකක් කරන්න කියලාද? select the third entry. third entry කියන්නේ මේක 1 2 3යි. හරි. select the third entry event list in the simulation panel. last device switch එකක්ලු add device එක access point එක. last device එක මොකක්ද? switch එකක්ලු add device එක access point එකක්ලු. last device එක switch එකක්ලු add device එක access point. ඒ කියන්නේ මෙන්න මේකනේ. හරි ඒක උඩ අපි ක්ලික් කරා ඕන්න අපිට එනවා ඉන්ෆෝමේෂන් PDU ඉන්ෆෝමේෂන් එක right ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියනවා මොකක් කරන්න කියලාද select outbound PDU details හරි outbound PDU details වලට ගියා outbound PDU details in the PDU information window and note down the content of the layer 2 හරි wireless header එක යටතේ තියෙන අපිට 802.11 wireless header එක යටතේ තියෙන මෙන්න මේ addresses තුන තමයි අපිට ඒගොල්ලෝ මෙතනට දෙන්න කියලා කියන්නේ. එතකොට අපි බලමු ඒ ටික. හරි මේ තියෙන්නේ 802.11 කියන wireless addresses තුන තමයි මේ තියෙන්නේ. මේ තියෙන පළවෙනි address එක, මේ තියෙන දෙවෙනි address එක, මේ තියෙන තුන්වෙනි address එක. ඒක ඕගොල්ලන්ට lab report එකට දාන්න කියලා විතරයි කියන්නේ. හරිද? එතකොට මෙතනින් copy කරගන්න ඕගොල්ලන්ට lab report එකට දාන්න තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන පළවෙනි address එක, මේ තියෙන දෙවෙනි address එක, මේ තියෙන තුන්වෙනි address එක. හරිම ලේසි. හරිද? ලොකු කතන්දරයක් නෑ එතන. හරි ඒ ටික බලලා දාගන්න ඕගොල්ලෝ මෙතනට copy paste එකක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොකක්ද කියන්නේ මෙතන? මොකද්ද? in the ethernet headers in FNG හරි FNG කියලා කියන්නේ අපි කලින් හොයාගත්ත මෙතන source address එකයි source MAC address එකයි destination MAC address එකයි හරිද in the ethernet headers in FNG above identify the devices indicated by the two MAC addresses you can check the MAC address හරි අපිට තියෙනවා දැන් අපේ source device එක වෙන්නේ මෙතන PC එකනේ PC එකේ ඉඳන් laptop එකට යන්නේ. එතකොට PC එකට ගිහලා check කරගන්න පුළුවන් laptop එකට ගිහලා check කරගන්න පුළුවන් MAC addresses දෙක මොනවාද කියලා. හරිද? එතකොට PC එක තමයි sender, කියන්නේ source එක. ඊට පස්සේ destination එක මෙයානේ laptop එකනේ. හරි. අපි මුලින්ම බලමු PC එක click කරලා. PC එකට ගියා. මෙතන config ගියා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් fast ethernet 0 කියලා තියෙනවා internet එක interface එක යටතේ. fast ethernet 0 වලට ගියා ක්ලික් කරන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් MAC address එක. හරිද? එතකොට මේක තමයි source device එක. හරිද? නැත්නම් send එකේ MAC address එක වෙන්නේ. එතකොට ඒක තමයි ඔයගොල්ලෝ දාගන්න ඕනේ මෙන්න මෙතන source device එකේ MAC address එක. හරිද? source device එක වෙන්නේ PC එක. එතකොට PC එකේ MAC address එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරිද? ඒක දාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපිට තියෙනවා destination device එකේ MAC address එක හොයාගන්න. හරිම සරලයි. ලැප්ටොප් එකට ගියා. එතනත් config ගැබුවා. ඊට පස්සේ ඒක යටතේ තියෙනවා මෙතන wireless 0 කියලා. ඒක උඩ ක්ලික් කරාන් පස්සේ right මෙන්න මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් destination device එකේ, ඒ කියන්නේ ලැප්ටොප් එකේ MAC address එක. හරිද? එතකොට මේක තමයි ඕගොල්ලෝ මෙතන lab report එකට දාන්න ඕනේ. මෙන්න මේ තියෙන destination device එක යටතට. හරිද? එතනට මෙන්න මේක දැම්මනම් හරි. හරිද? එච්චරයි ඒකේ අහන්නේ අපිට හරි. ඒක තමයි එතන කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ. හරි ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් පොඩ්ඩක් in the 802.11 wireless header address 2 indicates MAC address of the access point MAC address of the access point හරි MAC address of the access point කියන්නේ access point එකේ MAC address එක අහනවා හරි එතකොට අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා මෙතන ඕගොල්ලන්ට මතකද දන්නේ අපි මේ i කියන ප්‍රශ්නයට තේ මෙතන addresses තුනක් හෙව්වා හරිද ඒ කියන්නේ wireless 802.11 wireless header කියන එක යටතේ අපි address තුනක් හෙව්වා මෙතනින් මෙන්න මේ දෙවෙනි address එක තමයි මොකක්ද access point එකේ MAC address එක වෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ අපි බලමු ඒක නැවතත් පොඩ්ඩක් හොයලා බලලා එතකොට අපි මෙතන මොකක්ද කරේ හරිද අපි select කරලා තියෙනවා outbound PDU එක හරිද එතකොට මෙතන
හරි. එතකොට මෙතන access point කියන එකට ක්ලික් කරාන් පස්සේ අපිට තියෙනවා මෙතන මේ outbound PDU කියලා. එතකොට මේ තියෙන්නේ හරි අපි එතකොට මෙතන අරන් තියෙන්නේ 1 2 3 තුන්වෙනි එක තුන්වෙනි ඉවෙන්ට් එක තුන්වෙනි ඉවෙන්ට් එකේ මෙතන ඔයගොල්ලොන්ට මතක ඇති අපි outbound PDU එකට ගියා outbound PDU එකට ගියාට පස්සේ මෙතන addresses තුනක් බලා ගන්න පුළුවන් ඒ යටතේ තියෙන මෙන්න මේ දෙවෙනි එක තමයි මොනවාද access point එකේ MAC address එක වෙන්නේ එතකොට මේක අරගෙන ඔයගොල්ලෝ copy කරන්න මෙන්න මෙතන ඔයගොල්ලෝගේ lab report එකට දාන්නකෝ right මෙන්න මේකට දැම්මම නම් හරි MAC address of access point කියන එක තමයි ඒක එන්නේ හරිද ඒක පැහැදිලි ඇති කියලා මං හිතනවා අපි යනවා ඊළඟ වැඩේ කරන්න. හරිද 2.2 scenario packet flow from PC to server. In the second scenario we will send an ICMP ping packet from PC to the server. හරි දැන් අපි කලින් පළවෙනි එක යවුවේ PC එකේ ඉඳන් laptop එකකටනේ. දැන් අපි කරන්න හදන්නේ PC එකේ ඉඳන් server එකට යවන එක. ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක මේ send වෙන්නේ කියලා. හරිද? හොඳයි ඊට පස්සේ මේගොල්ලෝ කියනවා අපිට PC to server and observe what happens. In this scenario, from PC up to the router, it is one Ethernet network. But from router to server, it is another Ethernet network. හරි. PC එකේ ඉඳන් router එකට තියෙන එක network එකක්ලු. PC එකේ ඉඳන් router එකට තියෙන එක network එකක්ලු. ඊට පස්සේ router එකේ ඉඳන් server එකට තියෙන තව network එකක්ලු. හරිද? We will see that in this case. The Ethernet headers change when the packet is forwarded by the router. හරි. අපි බලමු මේ කොහොමද මේක කරන්න කියලා. දැන් මෙතන අපිට ක්ලික් කරන්න කියනවා new කියන එක. Click on new button in the user created packet window. User created packet window. කො එක. right. මෙන්න මේ තියෙන එක user created packet window එක. මෙතන new කියන එකට ක්ලික් කරන්න. හරි. දැන් ඔන්න අපිට new window එකක් මෙතන open වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ this will create new scenario. හරි. දැන් අපිට අලුත් scenario එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ click කරන්නලු add a simple PDU from command toolbar and then click PC and then click the server. හරි. simple PDU එකක් අපිට යවන්න තියෙනවා. මෙතන simple PDU එකක් PC එකේ ඉඳලා server එකට. හරිද? හරි. ඊට පස්සේ අපිට තියෙනවා play button එක play කරලා බලන්න. අපි බලමු play button එක click කරලා කොහොමද මේක send වෙන්නේ කියලා. අපිට ඊට පස්සේ මේක complete වෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. හරි ඔන්න PC එකේ ඉඳන් server එකට තමයි අපිට message එක යන්න තියෙන්නේ. ඔන්න දැන් switch එකේ ඉඳන් router එකට fiber cable එක මාර්ගෙන් send වෙනවා. දැන් මේ තියෙන එක network එකක් PC එකේ ඉඳන් router එකට. දැන් router එකේ ඉඳන් server එකට තියෙන තව network එකක්. හරි. දැන් ඔන්න router එකේ ඉඳන් server එකට message එක send වුණා. ඊට පස්සේ ඔන්න server එකෙන් reply එක එනවා. server එකෙන් router එකට ආවා. දැන් router එකෙන් switch එකට එනවා. switch එකෙන් ආයි PC එකට යන්න ඕන. හරි. ඕක තමයි සරලවම සිද්ධ වෙන්නේ මෙතන මේ PC එක server එකයි අතර. එතකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් event list එකේ events තියෙනවා. මෙන්න මේ විදිහට. දැන් අපි මේක මෙතනින් pause කරලා බලමු. හරි මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? wait until the simulation is complete. හරි simulation එක complete වෙලා තින්නේ. දැන් අපිට කියන ඒගොල්ලෝ select the third entry. හරි තුන්වෙනි entry එක select කරනවා. 1යි 2යි 3යි. මේක තමයි තුන්වෙනි entry එක. එතන ඒගොල්ලෝ තවත් දුරටත් අපිට දක්වලා තිනවා last device එක switch එකක්ලු add device එක router එකක්ලු last device එක switch add device එක router. හරි එතකොට මේක තමයි තුන්වෙනි entry එක. දැන් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් PDU information window එක open වෙලා තිනවා. දැන් මොකක්ද ඒගොල්ලෝ අපිට කියන්නේ මෙතන? හරිද? This will bring up to the PDU information window. හරි ඒකම තමයි කියන්නේ කලින්ගම තමයි. මෙතන අපිට කියනවා select inbound PDU in the PDU information window and note down the content of the layer 2. හරි Ethernet header එක අරගෙන අර කලින් දේම තමයි ඉතින් අනේ. Ethernet header එක යටතේ තියෙන source එකයි source MAC address එකයි destination MAC address එකයි දෙන්නලු. හරි inbound PDU එකට ගියා. මෙතන ඕගොල්ලන්ට destination එක තියෙනවා. මෙතන source එක තියෙනවා. හරිද? හොඳට අහගන්න ඒගොල්ලෝ අහන්නේ හැබැයි MAC address එක. හරිද? IP address එක නෙමෙයි. දැන් IP address කියලා මෙතනත් ඔයගොල්ලන්ට තියෙනවා පල්ලෙහා source IP address destination IP address. ඒගොල්ලෝ අපෙන් අහන්නේ Ethernet එක යටතේ තියෙන. හරිද? මේකනේ Ethernet එක. Ethernet එක යටතේ තියෙන destination MAC address එකයි source MAC address එකයි. right. එතකොට මේක copy කරලා මෙතනට paste කරන්න තමයි තියෙන්නේ. Ethernet header එක යටතේ තියෙන source MAC address එකයි destination MAC address එකයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ එක.
ඩෙස්ටිනේෂන් එකයි සෝස් එක. එතකොට ඒක කොපි කරලා දාගන්න තියෙන්නේ මෙතනට. හරිද? ඊට පස්සේ කියනවා අවසාන එක select the outbound PDU details. හරි outbound එකට යන්න. outbound එකට ගියාට පස්සේ දැන් කියනවා ඒගොල්ලෝ මොකක් කරන්න කියලාද? හරිද? verify that the layer 2 ethernet headers is now different. හරි දැන් කලින් අපි ලැප්ටොප් එකත් එක්ක හදපු මොනවාද නෙට්වර්ක් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා අපි inbound PDU details බැලුවන් පස්සේ outbound details බැලුවෙ පස්සේ මේ දෙකම සමානයි destination එකත් ඒකමයි source එකත් ඒකමයි මතක ඇති කියලා මං හිතනවා. හැබැයි මෙතන ඒගොල්ලෝ අපිට කියනවා මම verify කරගන්නලු දැන් inbound එකේ තිබ්බ MAC address එකයි මොනවාද source address එකයි sorry destination MAC address එකයි source MAC address එකයි දැන් වෙනස් වෙලා තියෙනවා outbound එකට යද්දි. අපි බලමු inbound එකට ගියාට පස්සේ මෙන්න මේකනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒකම මේකෙත් තියෙනවද කියලා බලන්නකෝ. නෑ. හරිද? දැන් වෙනස් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලමට පේනවා ඒක වෙනස් වෙලා තියෙනවා. හරිද? inbound එකේ තියෙන එක destination MAC address එකක් outbound එකේ තියෙන්නේ එක destination MAC address එකක්. ඊට පස්සේ inbound එකට ගියාට පස්සේ source address එක මේක හරිද? ඒක මේකේ මේ outbound එකේදී change වෙන්න ඕන. right ඔන්න change වෙලා තියෙනවා. හරිද? එතකොට කලින් network එක වෙදි වගේ නෙමෙයි. දැන් මේ network එකේදී PC එකයි server එකයි අතර සිද්ධ කරනකොට අර කියන addresses දෙක මොකක් වෙලා තියෙනවද? inbound එකේදී තියෙන එක addresses දෙකක් outbound එකේදී තියෙන තව addresses දෙකක්. පැහැදිලිද? ඒ කියන්නේ මොනවද? headers දැන් different. දැන් තියෙන different ethernet headers දෙකක්. පැහැදිලිද? එතකොට ඕගොල්ලන්ට කියනවා මේකේ ඒකේ source එකයි MAC එකයි දාන්න කියලා outbound එකේ. එතකොට outbound එකට ගියා අර කලින් වගේමයි මේ තමයි destination MAC address එක. මේ දින source MAC address එක. ඒ දෙක ඕගොල්ලන්ට මෙතනට copy කරලා paste කරන්න තමයි තියෙන්නේ. lab report එක දාන්න තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේ පළවෙනි වීඩියෝ එකේදී කිව්වනේ අපි හදපු network එකක් කොහොමද හරියට save කරගන්නේ කියලා. එතකොට හරිම සරල දෙයක් තියෙන දැන් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන තුන්වෙනි ලැබ් එක යටතේ අපිට දැන් අවශ්‍ය කරන ටික ඔක්කොම කරලා ඉවරයි අපි දැන් මේක සේව් කරගන්න තමයි තියෙන්නේ හරිද සේව් කරනදී මම කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලෝ කිව්වේ නෑ මට ඒක අමතක වුණා කියන්න මෙතන ඔයගොල්ලෝ ගියා ෆයිල් වලට මෙතන save as කියලා දෙන්න ඊට පස්සේ අදාළ ලොකේෂන් එක සිලෙක්ට් කරගන්න Tamanට කැමති නමක් දාගන්න මම දෙන්නම් DCN lab 3 කියලා හරිද ඊට පස්සේ මතක ඇතුව මේක පැකට් ෆයිල් එකක් විදිහට pkt.pkt විදිහට තමයි සිලෙක්ට් කරගන්න ඕනේ .pkt විදිහට තමයි ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා මෙතන සේව් කරගන්න ඕනේ හරිද ඒක මෙතන save as type කියලා මෙතන already එනවා ඒ නිසා name එක දීලා මෙතනින් සිලෙක්ට් කරගෙන සේව් කරගන්න හරිද හරිද ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හදපු ෆයිල් එක සේව් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට හරිද රයිට් එතකොට ඔය ටික තමයි මට අද දිනේදී ලැබ් 3 යටතේ කතා කරන්න ඕනුනේ. එතකොට මං හිතනවා ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ඇති කියලා දැන් කොහොමද අපි හරියට ෆිසිකල් ලින්ක්ස් හදාගන්නේ කියන එක ගැන. හරිද? එතකොට අද දවසේදී අපි කතා කරේ මෙන්න මේ කියන නෙට්වර්ක් එකට ඩිවයිසස් ඇඩ් කරගෙන මෙන්න මේ කියන ෆිසිකල් මොනවාද ලින්ක්ස් හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරේ. එතකොට අපිට අද වයර්ලස් ඩිවයිස් එකක් හම්බුණා access point කියන වයර්ලස් ඩිවයිස් එක. ඒක අපි ලැප්ටොප් එකට කනෙක්ට් කරගත්ත සහ මෙතන අපිට අලුතෙන් අද ෆයිබර් ලින්ක් එකක් ආවා. ඊට පස්සේ copper straight through එකයි copper crossover එක ගැන ගිය සතියේ අපි කතා කරා කලින් වීඩියෝ එකේදී. ඊට පස්සේ අපි මොනවද කරේ? මෙන්න මේකේ already තිබ්බ මොඩියුල් එක අයින් කරලා අලුතෙන් මොඩියුල්ස් ඇඩ් කරගත්තා. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ අපි මෙතන SSID එක authentication එක pass phrase එක වෙනස් කරගත්තා. මෙන්න මේකේ access point එකටයි laptop එකටයි. ඒක හැදුවට පස්සේ මෙන්න මෙතන අපිට හරියට wireless connection එක හැදුනා. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ අපි මොකද කරේ? අනිත් connections ටික හැදුවා. ඊට පස්සේ IP address assign කරා. IP address assign කරන එක නම් පොඩි දෙයක්. ඒක ඕගොල්ලන්ට හොඳටම තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඊට පස්සේ අපි ping command එක use කරා. ping command එක use කරපු විදිහත් තේරෙන්නේ නැති කියලා හිතනවා. ping command එක අපි use කරන්නේ හදපු connection දෙකක් ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවද එහෙම නැත්නම් වැඩ කරන්නේ නැද්ද කියලා සිලෙක්ට් මොනවද බලා ගන්න. හරිද? එතකොට හරියට වැඩ කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ටයිම් අවුට් එකක් එනවා සෑහෙන වෙලාවක් ටයිම් බලන් ඉන්න වෙනවා සහ 100% පැකට් ලොස් එකක් පෙන්눔 කරනවා හරියට කනෙක්ෂන් එකක් වැඩ කරන්නේ නැත්නම් වැඩ කරනවා නම් එක්ක තමයි 0 පැකට් ලොස් කියලා වැටෙනවා මැසේජ් එකක් සහ රිප්ලයි එකක් ඔයාට එනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මැසේජ් එක කනෙක්ෂන් එක හැදුනා නම්
අ, හරි ඒ තමයි පින් කමාන්ඩ් එක. එතකොට ඊට පස්සේ අපි මොනවාද ලැප්ටොප් එකයි PC එකයි අතර කනෙක්ෂන් එක අතර වීඩියෝ එකක් රන් කරලා බැලුවා. ඊට පස්සේ මොනවාද PC එකයි සර්වර් එකයි අතර රන් කරලා බැලුවා වීඩියෝ එකක්. ඊට පස්සේ මේ ඉවෙන්ට් ලිස්ට් එකට ගිහිල්ලා ඒ අදාළ ඩීටේල්ස් හොයාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඕක තමයි අද සරලවම අපි කතා කරේ. එතකොට ඔය කියන කාරණාවත් එක්ක අපි අපේ ලැබ් 3 මෙතනින් අවසන් කරනවා. හරිද? එතකොට තව අලුත් දවසකින් අපි ඊළඟ වැට් ටික කරන්න යමු. තව තියෙනවා අපේ සිස්කෝ එකත් එක්ක සෑහෙන වැඩ කොටසක් කරන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමදෙනාටම සුබ දවසක්.